ඉතින් අපි මේ සියලු දෙනාගේ සියලු ශක්තියින්ට ස්තුතිවන්ත වෙමු. කෘතගුණ සැලකීමක් විදිහට අපි මේ යන ගමනට සියලු ශක්තියින්ගෙන් ආශිර්වාදය, ආරක්ෂාව, මඟ පෙන්වීම ඉල්ලමින් ගුරු මන්ත්‍රය එකවතාවක් කියමු. ගන්න අය මාත් එක්ක කියමු. ගන්න හොඳ හුස්මක්. ගුරු බ්‍රහ්මා ගුරු गुरुर्देवो महेश्वरा गुरुर् साक्षात् परं ब्रह्मा तस्मै श्री गुरवे नमः. අපි ඊළඟට මෘත්‍යුංජ මන්ත්‍රය කියන ශාන්ති මන්ත්‍රය එක වතාවක් කියමු. මේ ශාන්ති මන්ත්‍රය කියන්න කලින් යම් සංකල්පනාවක් මනසේ ගොඩනගා ගන්න, එහෙම නැත්නම් හිතන්න, අදිෂ්ඨාන කරන්න කියලා කියනවා. ඔයාලා හිතන්න මේ මෘත්‍යුංජ මන්ත්‍රයේ ශක්තිය මා නිදුක් නිරෝගී භාවයට පත් වේවා. මාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වේවා. මාහට දීර්ඝායුෂ ලැබේවා. සුවපත් වීමේ සහ සුවපත් කිරීමේ ශක්තිය බලය මා තුළ වර්ධනය වේවා කියන හිතමින් මෘත්‍යුංජ මන්ත්‍රය අපි එක වතාවක් කියමු. ගන්න හොඳ හුස්මක්. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පුෂ්ටිවර්ධනං පුරුවාරුකමිව වන්දනාත් මෘත්‍යෝර්මුක්ෂීයමාමෘතා. ඔයාලා අපි ජීවත් වෙන සෝබාදහමේ ශක්තියින් විශ්ව ශක්තියින් තුල සෝබාදහමට විශ්වයට හිතින් හදවතින් අපි ස්තුතිවන්ත වෙමු මේ සියල්ල වෙනුවෙන්. සෝබාදහමෙන් විශ්වයෙන් අපේ ජීවිතවලට ආශිර්වාදය, ආරක්ෂාව, මඟ පෙන්වීම ඉල්ලමින් ගයත්‍රී මන්ත්‍රය එක වතාවක් කියමු. දන්න අය මාත් එක්ක කියන්න. ගන්න හොඳ හුස්මක්. ඕම් භූර්භුවස්වහ තත්සවිතුර්වරේණ්‍යං භර්ගෝ දේවස්ය ධීමහි धियो यो न प्रचोदयात्. ආයුබෝවන් සියලු දෙනාට අත්පත් ගන්න. අපි අද නාඩි ශෝධන ප්‍රාණායාම හත්වතාවක් කරලා අභ්‍යාස වලට යනවා. ඒකට ආයුර්වේදෙත් යෝගවලත් කියනවා මේ ශරීරයේ නාඩි මාර්ගය, කියන්නේ නාඩි පද්ධතියක් තියෙනවා. ඒවා ඇහැට පේන ඒවා නෙවෙයි. ශක්තියෙන් ගමන් කරන මාර්ග පත විදියට හඳුන්වනවා. හරියට මේ වයර් රදිනවා වගේ. වයර් නම් පේනවනේ. ඒ වයර් ඇතුලේ ශක්තියක් යනවනේ, කරන්ට් එකක්. අන්න ඒ වගේ ශරීරයේ ශක්තියින් හදා පවතින යම් දේවල් කොමාරු වෙන පද්ධති විදියට හඳුන්වනවා. අපි චූටි දරුවෙක් විදියට ඉපදෙනකොට ස්වභාවික දරුවපතක්. ඒ කියන්නේ ස්වභාවික කියන්නේ ගැටලු නැති දරුවෙක් කියලා හිතන්නකො. ඔය අංග විකල නැති, අඩුපාඩු නැතුව ඉපදෙන දරුවෙක් කියන නාඩි මාර්ගය 72000 බොහෝ දුරට හොඳ තත්ත්වයේ තියෙනවා. ඊට පස්සේ අපි වැඩෙනකොට ළමා විය, තරුණ විය, වැඩිහිටි, මහලු කාලෙ ගෙවෙනවනේ. අපේ සිතවිලි, අපි ගන්න ආහාර පාන, අපේ විහරණ, අපි ඉන්න රටාව, ඔය හැමදේම හේතු වෙයි. ඔය නාඩි මාර්ග ටික ටික අපවිත්‍ර වෙන්න, අවහිර වෙන්න වගේ ගැටලු ටිකක් ඇඟේ වෙනවා. ඒවත් එක්ක අපේ ඇඟ ලෙඩ වෙනවා කියලා ආයුර්වේදයේ සහ යෝගවල හඳුන්වනවා. ඒතර නාඩි මාර්ගවල ඔන්න ඔය වෙන ගැටලුව නැවත යථා තත්ත්වයට පත් කරගන්න මනස දියුණු කරගත්ත මුනිවරු, ඍෂිවරු යාළගේ මනසට දැනුණු අභ්‍යාස ක්‍රමයක් හැදුවා. ඒකට කියනවා නාඩි ශෝධන ප්‍රාණායාම. ප්‍රාණ කියන්නේ හුස්මට, හුස්ම සම්බන්ධ කරගෙන කරන ප්‍රාණායාම කියන්නේ භාවනා ක්‍රම. ඒකක් තමයි නාඩි ශෝධන ප්‍රාණායාම. නාඩි කියන්නේ අර ශක්තිය ගමන් කරන මාර්ග. ශෝධන කියන්නේ සුද්ධ වෙනවා, පවිත්‍ර වෙනවා කියන අර්ථය. නාඩි ශෝධන ප්‍රාණායාම නිතර ඔයාලා කරනවා නම් ඔයාලගේ මනස නිරවුල් වෙනවා. අපේ මොළයේ සෛල උත්තේජනය වෙනවා. ප්‍රතිශක්ති කරන පද්ධතිය ශක්තිමත් වෙලා ලෙඩ රෝග වලින් අපිව ආරක්ෂා වෙනවා.
සමහර කල්පවතින හිස රද අඩු වෙලා යනවා. සමහර පරණ ඉඳන් තියෙන ඇඟේ ගැටලු ගොඩාක් අඩු වෙනවා. ඊළඟට හොඳම දේ තමයි මේක හරියට හිත පිහිටවලා කළොත් හොඳ භාවනාවක්. මේකෙන් යම් යම් තත්ත්වවලටත්පත් වෙන්න පුළුවන්. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ලියපු පොතක මම දැක්ක හාමුදුරුවෝ ඉන්දියාවට ගිහින් යෝගාශ්‍රමයක කාලයක් ඉඳලා යෝග අභ්‍යාස, යෝග දර්ශනය, මේ භාවනා හොඳට ප්‍රගුණ කරලා කාලයක් ඉඳලා මෙහෙට ඇවිත් තියෙනවා. ඉතින් හාමුදුරුවෝ පොතේ ලියලා තියෙනවා ආයුෂ වර්ධනය කරගන්න පුළුවන් එකම ක්‍රමවේදයක් තමයි ඔය නාඩි ශෝධන ප්‍රාණායාම අභ්‍යාස වලට අමතරව නිතර කරන්න කියලා හාමුදුරුවෝ පොතේ ලියලා තියෙනවා. ඒතර මේක ඔයාලා නිතර කරන්න ගෙදරදී මම අද කියලා දෙන්නම්. හොඳට ඒක බලාගෙන අභ්‍යාස ටික අපි කරමු. වලකින් වම් මත අරගන්න මේ විදියට දන හිස්ස දිගැරලා තියනයි නිකන් තියාගන්න කමක් නෑ. කකුල් දිගැරලා ඉන්නයි. වම් මත දිගැරියා වම් මතේ දබර ඇඟිල්ල මාපට ඇඟිල්ල එකට එකතු කරන්න. ඒකට කියනවා චින් මුද්‍රාව. ඉතුරු ඇඟිලි තුන අමාරුවෙන් මෙහෙම දිගාරින්න යන්න එපා. ඔය ඉන්න ස්වභාවික හැඩයට ඉන්න අරින්න මේ අත සැහැල්ලු කරන්න. අල්ල ඇඟිලි තුඩු හොඳට සැහැල්ලුවෙන් තියාගන්න. වැලපිට ටිකක් දිගෑරියට කමක් නැහැ. වම් අත තමයි දැන් මෙතෙන්ට ගත්තේ. බලගේ දකුණු අත මේ විදියට අරගෙන දකුණු අතේ දබර ඇඟිල්ල නවන්න, මැද ඇඟිල්ල නවන්න. මේකට කියනවා විෂ්ණු මුද්‍රාව කියලා. දකුණු අත තමයි විෂ්ණු මුද්‍රාවට ගන්නෙ. දකුණු අතේ දබර ඇඟිල්ල නැමුවා, මැද ඇඟිල්ල නැමුවා. හරිද? එතකොට මාපට ඇඟිල්ල දිගෑරලා තියෙනවා, ලොකු ඇඟිල්ල කෙළවරේ පොඩි ඇඟිලි දෙක දිගෑරලා තියෙනවා. හරිද? දැන් මේ විදියට අත අරගන්න මූණ ඉස්සරහට. මේ විදිය කරන්න යන්න එපා. සමහරු මෙන්න මෙහෙම කරනවා, මේක වැරදි ඈ. අර ලේසියට ඔක්ම තියාගෙන කරනවා. ඒකට කොඳු වැට පෙළ ඇද වෙනවා. අවශ්‍ය වැඩේ වෙන්නේ නැහැ. මේ අත මෙතෙන්ට ගන්න, උරහිස්ස සැහැල්ලු කරන්න. උරහිස්ස තද කරන්න එපා. මුළු ඇඟම සැහැල්ලුවෙන් තියාගන්න. කොඳු වැට පෙළ හිස් මුදුන කෙලින් තියාගන්න. මේ අභ්‍යාසයේදී අපි වම් නාස්පුඩුවෙන් හුස්මක් අරගෙන දකුණෙන් පිට කරනවා. දකුණෙන් අරන් වමෙන් පිට කරනවා. ඒක තමයි අභ්‍යාසය. වමෙන් ගත්ත දකුණෙන් පිට කළා, දකුණෙන් ගත්ත වමෙන් පිට කළා. එතකොට ඒක වටයක් සම්පූර්ණයි. ඒ විදිහේව අපි 7ක් අපි උද කරමු. වමෙන් ගන්නකොට දකුණු නාස්පුඩුව වහනවා. වහන්නේ ලොකු ඇඟිල්ලෙන්. නාස්පුඩුව පොඩ්ඩක් ඇතුළට තල්ලු කරනවා. අර ඔළුව එහෙට මෙහෙට ඇද වෙන නෙමෙයි, පොඩි ප්‍රමාණයක් කොහොම ඇතුළට වහනවා. ඒකෙන් හුස්ම යන්නේ නැති වෙන්නේ. දකුණු නාස්පුඩුව වහලා වමෙන් ගත්තා. දකුණෙන් පිට කරද්දී මේ වහපු එක අයින් කරලා වෙදඟිල්ලෙන් වම වහනවා. මේක ටිකක් සංකීර්ණයි වාගේ හිතේ උනාට කරද්දී හරි පහසුයි. ඊට පස්සේ වම් නාස්පුඩුව වෙදඟිල්ලෙන් වහලා දකුණෙන් පිට කරනවා. ආයේ දකුණෙන්ම ගන්නවා. දකුණ වහලා වමෙන් පිට කරනවා. මම ආයේ කියන්නම්. වමෙන් ගත්ත දකුණෙන් පිට කළා, දකුණෙන් ගත්ත වමෙන් පිට කළා. ඒකට එක වටයක්. වහන්නේ දකුණු නාස්පුඩුව වහනවා ලොකු ඇඟිල්ලෙන්, වම වහනවා වෙදඟිල්ලෙන්. ඔන්න ඔච්චරයි අභ්‍යාසය. බොහොම සැහැල්ලුවෙන්, පහසුවෙන්, ගොඩාක් අමාරුවෙන් හුස්ම අදින්න එපා. වෙනදට වඩා පෙනෙන ටිකක් පුරව ගන්න. හොඳට හුස්ම ටික පිට කරන්න, සිහිය පිහිටවල කරන්න අපි 7 වතාවක් කරමු. ගැටලු තියෙනවා නම් කවුරු හරි අහන්න. කාට හරි මේක පැහැදිලි නැත්නම් ආයෙ අහන්න මම කියලා දෙනවා. හරි. ඔන්න පටන් ගමු. ඇස් දෙකක් සැහැල්ලු. ඔයාලට පුටුවක වාඩි වෙලා කරන්නත් පුළුවන් නේ. වඩා හොඳයි භාවනා ඉරියව්වක් කරනවා නම් ප්‍රතිඵල වැඩි. එහෙම කියලා එහෙම බැරි අය ඉන්නවා නම් පුටුවක වාඩි වෙන්න හොඳට කොඳු යට පෙළ හිස් මුදුන කෙලින්. ඒතර මේ වාගේ ඔළුව තියාගන්න එපා. ටිකක් මෙන්න මේ ගාන ඔයාලගේ එකට තියෙන. ඒතර හිස් මුදුනයි කොඳු යට පෙළ සුෂුම්නාවයි කෙලින් හිටින්නයි තියාගන්න. මෙහෙම ඉන්න එපා. හොඳට මේ විදියට ඉස්සරහ බලාගෙන ඉන්න. එකට මේ ගාන තියෙන්න. මේවා තද කරන් ඉන්න එපා අමාරුවේ. මේ හොඳට උරහිස් ලිහිල් කරන්න. අත් තුනත් තද කරන්නේ නැහැ. මෙතනදිත් මේ උරහිස් උස්සන්නේ නැහැ. බොහොම සැහැල්ලුවෙන් මුද්‍රාවට ගන්න. ඒක බොහොම සැහැල්ලුවෙන් කරන අභ්‍යාසයක්. ඇස් දෙකත් සැහැල්ලුවෙන් පියව ගන්න. තදට පියවන්නේ නැහැ. ඇඟ කොතනකවත් තද කරන්නේ. පුරුද්දක් විදියට ඔය අභ්‍යාසය නිතර ගෙදරදී කරන්න ප්‍රතිඵල අනිවාර්යෙන් තියෙනවා. ආයුෂ දීර්ඝ වෙනවා, මනස හොඳට ලිහිල් වෙනවා, මනස එකඟ වෙනවා, ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳට සක්‍රිය වෙනවා, මොලේ සෛල උත්තේජනය වෙනවා. කල්පවතින හිසරද කල්පවතින සමහර රෝගාබාධ අඩු වෙනවා. අනිවාර්යෙන් දැඩි විශ්වාසකින් කරන්න ඔය වැඩේ
හරිම සාර්ථක ක්‍රමයක්. හොඳ භාවනාවක්. හිත එකඟ කරගන්න පුළුවන් භාවනාවක්. භාවනාව වඩද්දී බුදුන් වහන්සේගේ දේශනාවේ කියනවා හොඳ නිදහස් පරිසරයක් තෝරගන්න කියලා ආධුනිකයෙක්ට. හේතුව ආධුනික මනසක් නිතරම බාහිර පරිසරයක සම්බන්ධයි. කාලයක් පුහුණු වෙච්ච කෙනෙක්ට මොනතරම් සද්ද ඇහුණත් ඒක ගැටලුවක් නැහැ. මනස එකඟව තියාගන්න පුළුවන්. ඒකයි ආධුනිකයිට කියන්නේ ශබ්ද වලින් තොර නිදහස් පරිසරයකට යන්න, ගඳ සුවඳ අඩු තැනක් තෝරගන්න, මැසි මදුරු අඩු තැනක් තෝරගන්න. ඒ වගේ තියෙන්නේ වඩා හොඳයි ගෲප් එකක් ගස්කොලන් තියෙන නිදහස් පරිසරය. දැන් මෙතන උනත් ඇත්තටම හොඳ තැනක්. මේ අපි ඉන්න බිල්ඩින් එකක උනාට යෝග කරන්න කියන්නේ තේරුම්. පාතාංජල ඍෂිවරයා යෝග ගැන මුලින්ම පොතක් ලියනවා. එයා ඒකෙදි ලියනවා යෝග කරන කෙනෙක්ට මේ වගේ නිදහස් පරිසරයක් තෝරගන්න, ගස්කොලන් අතරේ පුකුණු දියඇලි තියෙන තැනක් වඩා හොඳයි කියනවා. පුළුවන් තරම් සබාදහම එක්ක යෝග කරනවා නම් ප්‍රතිඵල තියෙනවා. ගොඩක් වෙලට මේ බිල්ඩින් ඇතුළේ එයාලා නිර්දේශ කරන්නේ මේව උඩ කරන් හොයර යනවා. එක එක ඒවා ඊළඟට මේ සමහර විට හරියට ඔක්සිජන් එනවා අරුයි. ඒ හින්දා ඒනාට අපිට ඒක කරන්න වෙන්නේ. අපිට ඒ වගේ පරිසර නැහැ. ඒ හින්දා ඔයාලා මේ වගේ තැනක ගෙදර පිරිසිදු තැනක අභ්‍යාස කරන්න. අභ්‍යාස කරනකොට හොඳට හුස්ම ගන්න පිට කරන නිසා දූවිලි එහෙම අඩු තැනක් තෝරගන්න කියනවා. හේතුව ගොඩාක් හදට හුස්ම ගන්නකොට පෙනහැල්ලට හොඳට හුස්ම යනවා. ඒකට බාහිර පරිසරයේ අධික ගඳ සුවඳ තියෙනවා නම් ඒව ඇතුළට යනවා. සමහර අයට කැරකිල්ල හිසරන් දෙන්න පුළුවන්. දූවිලි ගියහම සමහර අයට කැස්ස හිමිරිස්සාව වගේ හැදෙන්න පුළුවන්. ඒකයි කියන්නේ හොඳ පරිසරයක් තෝරගන්න කියලා. ඒතර යෝග හොඳට මේ අභ්‍යාස මතක තියාගන්න මේවා කරන්න. නාඩි ශෝධන ප්‍රාණායාම කියන්නේ හොඳ ප්‍රාණායාමයක්. යෝගවල වෙනම් මම කිව්වා යම නියම ආසන ප්‍රාණායාම. හතරවෙනි තැන තියෙන්නේ භාවනා. අපේ සිරිත් පිරිත් ගතිගුණ ඒ ටික හොඳට හදාගෙන ඊට පස්සේ යෝග අභ්‍යාස ටික කරලා ශරීරය හොඳට නිවැරදි කරගෙන ඊට පස්සේ කියනවා භාවනා වලට යන්න. ඒකයි මුලින්ම භාවනා දාලා නැත්තේ. හේතුව අපේ හිත සංසුන් වෙන්නත් ඕනේ, ශරීරය නිවැරදි වෙන්න ඕනේ ඉරියව්. භාවනාවකට වාඩි වුණාම හෙලවෙන්නේ නැතුව එකම ඉරියව්වේ වැඩි වෙලාවක් ඉන්න ඇඟ හදා ගන්න කියනවා. ඒක ඉබේ වෙන්නේ නැහැ. ඒකට යෝග අභ්‍යාස කරලා ඇඟ හදා ගන්නවා. මාංශ පේශි ටික මේ නැවෙන තැන් කොන්ද කොඳු වැට පෙළ මේවා රිදෙන්නේ නැතුව හදා ගන්න ඕනේ. ඒකට කාලයක් යෝග අභ්‍යාස කරද්දි මේ ඇඟ හුරු වෙනවා. ඒක මේ ඉරියව්වක කොහේ නිශ්චලව ඉන්න පුළුවන්. ඔයාලගේ ජීවිතේට හොඳ ඉරියව්වක් හදා ගන්න භාවනා කරන්න. ඉරියව්වක් හදාගෙන බැරිම කෙනෙක් ඉන්නව නම් අර ඉරියව් ගැන පසුතැවෙන්න එපා. පුටුවක වාඩි වෙන්න. හොඳට කෙලින් වාඩි වෙන්න. වාඩි වෙලා මම කිව්ව විදිහට භාවනාව වඩන්න. අනිවාර්යෙන් පටන් ගන්න. කල්දදා ඉන්න එපා. ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක්. අපි මහන්සි වෙලා වැඩ කරලා රස්සාවලට ගිහිල්ලා ගෙදර වැඩ කරලා පැයට අපි නිදා ගන්නවා. නිදාගත්තාම ඇඟේ විඩාව අඩු වෙනවා. අපිට පහසුවක් දැනෙන උදේ නැගිටින්න පුළුවන් ප්‍රබෝධය. අර ගෙවුණු සෛලෙම අලුත් හැදියා වෙලා ශරීරය වැඩිලා ඔය නිින්දදී ඇඟ වැඩෙනවා. ඒකයි නිදා ගන්න කියන්නේ. ලොකු දෙයක් නිින්දදී වෙනවා. ඒකයි කියන්නේ ටිකක් වේලාසන නිදියන්න කියලා රැය වෙනකන් ඉන්න එපා කියනවා. 12 විතර වෙනකන් සමහරව ඉන්නේ. ඒවෙන් ගැටලු වෙනවා අපිට. එතකොට හොඳ නිින්දක් අත්‍යවශ්‍යයි අපිට. ඊට පස්සේ ඒකේ තව දෙයක් තියෙනවා. අපේ මනසත් වෙහෙසෙනවානේ. දවස් 30 අපි වැඩ කරනවා, හිතනවා නේද? අපේ මොළේ වෙහෙසෙනවා. මොළේ ඇතුළත් මාංශ පේශි තියෙන්නේ. ඒවට වෙහෙසයි. ඒතර මොළේ තියෙන අර හිතට තියෙන වෙහෙස නිවා ගන්න තියෙන හොඳම දේ භාවනාව. භාවනාව අනිවාර්යෙන් කරන්න. ඔයාලගේ මනස සංසුන් වෙනවා. ලෙඩ රෝග ගොඩාක් අඩු වෙනවා. ඉවසන්න පුරුදු වෙනවා. ඉවසීම අනිවාර්යෙන් ප්‍රගුණ වෙනවා. ඒ ටික හදා ගන්න. කල්දදා ඉන්න එපා. අදම පටන් ගන්න. දැන් අද අපි විනාඩි 5ක් විතර හිටියනේ. ඔයාලා ගෙදරදිත් විනාඩි 5ක් විතර ඉන්න. භාවනාවකට වාඩි වෙන්න මොනවා හරි. ඔයාලට පුළුවන් මේ මොහොතේ හුස්ම ගන්නවා පිට කරනවා. අන්න ඒකට හිත පිටවන්න. වර්තමාන මොහොතේ සිද්ධ වෙන සිද්ධිය. බුදුන් වහන්සේම දේශනා කළේ. වර්තමාන මොහොතේ හිත පිහිටව ගන්න කියනවා. වර්තමාන ලෝකේ ප්‍රශ්න නැහැ. අලුත් ලෝකයක්. මේ මොහොතෙන් ආපස්සට ගත්තොත් අපි අත්දැකපු ලෝකයක් තියෙන. ඒක ඇතුළ අපිට නීරසයි. ඒක අත්විඳලා ඉවරයි. ඒකේ දුක සතුට ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ ඕක ඇතුළේ. එතනින් අත් මිදිලා මේ සජීවී වර්තමාන ලෝකෙට එන්න තියෙන හොඳම ක්‍රමේ භාවනාව. ඔයාලට පුළුවන් ගෙදර වැඩ කරද්දී සිහිය පිහිටවල කරන්න. ඔයාලා මොන වැඩේ කළත් ඒකට හිත පිහිටවන්න. අපි සමහරවිට වැඩ කරනවා කරන ඒවා හිතේ. ඒකට වර්තමානයේ අපි වැඩක් කරනවා ඇඟේ. ඒ වුණාට හිත තියෙන්නේ අතීතේ.
අන්න ඒකෙන් අත්විඳිලා පුළුවන් නම් සිහිය පිටවන්න කරන වැඩේ. භාවනාවේදීත් එහෙමයි හුස්ම ගන්න පිට කරන සිහිය පිටවල. ඇතුළට හුස්ම ටික යනවා බලන් ඉන්නේ දිහා. ආයි පිට වෙනවා ඉවර වෙනකම් බලන් ඉන්න. ඔය අතට සිතවිලි එන එක පුළුවන් තරම් අඩු කරන්න. ඔය අතට එන්න ගන්නවා. මීමැස්සෝ ඇස්සුනා වගේ සිතවිලි පොදියක් මේක ඇතුලේ පිරීලා නිතරම අපේ. ඒ සිතවිලි සමහර ඒවා වැඩකුත් නැහැ. දැන් අපි කරන වැඩේට අදාළ නැති ඒවාත් අපිට හිතෙනවා. අපි කෑම කනකොට කෑම කන සිහියනේ ඕනේ. ඔය විලාසෙට එක එක ඒවා මතක් වෙනවා. කවුරු හරි බැනපුවා මතක් වෙනවා. එහා ගෙදර අයගේ ඒවා මතක් වෙනවා. ඒවා ඒ කෑම කද්දී අවශ්‍ය නැති සිතවිලි. ඊළඟට අපි නිදා ගන්න යනවානේ ඇඳට ගිය වෙලාවෙ ඉඳන් තමයි අපි සැලසුම් හදන්නේ පරණ ඒවා හිතනවා ඉස්සරහා ගැන හිතනවා රණ්ඩු වෙනවා බැන ගන්න ඔක්කොම කරනවා. නිදා ගන්න ගියම නිදා ගන්න. ප්‍රාර්ථනා කරන මට සුව නිින්දක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා හුස්ම ගැන අවධානය ටික වෙලාවක් ඉන්න. ඒව නැත්තර අපි ඉන්න ශවාසනීයදී බේම නිින්දය. සතුටින් නිදා ගන්න. ප්‍රසන්න හිතින් සතුටින්. එතකොට ඒවට හොඳ උපක්‍රම තමයි භාවනාව. ආය භාවනාවක් තියෙනවා මේ බාහිර ශබ්ද දිහා අහන්න. ඔයාලා ගෙදර වැඩේ ඉවර කරලා නිදහසේ පොඩ්ඩක් වාඩි වෙන්න පුටුවක නැත්තම් මේ ඉරියව්වක දැන් මොනවද මට ඇහෙන්නේ පාඩුවේ බලන් ඉන්න. අහගෙන ඉන්න. ඔය ඉන්නකොට ඇහි පූණු කෑ ගන්නවා ඇහි රැහැයියන්ගේ ශබ්ද ගස්වල කොළ හිල වෙනවා හුළඟේ ශබ්ද ඈතින් බල්ලේ පුරනවා ඇහි වාහනයක ශබ්දයක් ඇහි කවුරු හරි කතා කරනවා ඇහි මොනවා හරි ඇහි. ඒව දිහා අහගෙන ඉන්න. ඒවා ඔයාලා විශ්ලේෂණය කරන්න යන්න එපා. සමහර ශබ්දයක අපි ගැටෙනවානේ. දැන් කාගේ හරි ශබ්දයක් ඇහුණා මෙයාට අකමැති නම් අපිට ඔන්න තරහක් දැනෙන්නත් ගන්න. සතෙක්ගේ ශබ්දයක් ඇහුණා මේ සතා එක්ක අපි කැමති නැත්නම් ඔන්න ඇතුලේ තරහක් එනවා. පිළිකුලක් එන්නත් පුළුවන්. ඒකට භාවනාවේදී කියනවා විග්‍රහ කරන්න යන්න එපා. ඔහේ අහගෙන ඉන්න. ශබ්ද දිහා අහගෙන ඉන්න. ඒක හොඳ භාවනාවක්. ඊළඟට ඔයාලට පුළුවන් වර්තමාන මොහොතේ වට හිතෙන ඒවා දිහා බලන්න. පාඩුවේ වාඩි වුණා මොනවද මට දැන් හිතෙන්නේ? හිත දිහා බලන් ඉන්න. බුදුන් වහන්සේ දේශනා කරනවා හිතෙන් හිත දිහා බලන් ඉන්න. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති කියන්නේ. ඔයාගේ හිතෙන්ම ඔයාගේ හිත දිහා බලන් ඉන්න. නිරීක්ෂකයෙක් වාගේ. ඒකේ බුදුන් වහන්සේ කියනවා හරියට ගම් ඉවුරක ඉඳලා ගලාගෙන යන වතුර දිහා බලන් ඉන්නේ. උඩ ගම් ඉවුරට වෙලා පහළ දිහා බලන් ඉන්න. ගලාගෙන යන ඒවා ගියා. ඕකේ ඔය පොල් එහෙම පාවෙනවා, කුණු රොඩු පාවෙනවා, ගස්වල කෑලි පාවෙනවා, කොට පාවෙනවා. ඒවා පාවුණා මේ. සිතවිලිත් ඒ වගේ. එනේවා හිතලා නවත්තන්න යන්නත් එපා, හිතලා හිතන්න යන්නත් එපා කියනවා. එන එකක් ආවාවේ ඔහේ දිහා බලන් ඉන්න. එතකොට ඔයාට වාගේ හිත ගැන තේරෙන්න ගන්නවා. ඒකත් හොඳ භාවනාවක්. ඊළඟට සක්මන් භාවනාව. ගෙදරදී ඔයාලට පුළුවන් ඔයාලගේ මිදුලේ හරි නැත්නම් ගේ ඇතුලේ හරි ඇවිදින්න සිහිය පිහිටවලා. කකුලක් උස්සලා බිමින් තියලා ඇවිදින්න මේ බර දෙනකොටම පතුලට දැනෙන බරක් තියෙනවා. ස්පර්ශයත් එක්ක පීඩනයක්. අන්න ඒකට අවධානය යොමු කරන්න. තියෙනකොටම දැනෙනවා බරක්. ඊළඟ එක තියද්දි අරක ලිහිල් වෙනවා. ඔන්නෝකට අවධානයෙන් ටිකක් එහෙට මෙහෙට ගෙදරදී ඇවිදින්න. ඒකත් හොඳ භාවනාවක්. මෛත්‍රී භාවනාවක් හොඳයි. අපි චූටි කාලේ ඉඳන් වැඩුණේ වචනයක. ඒතර වචන වලින්ම තමයි ආපහු අපේ මොලේ හදන්නත් වෙන්නේ. එතකොට ඔයාලා එකට ඔයාලට වඩාම පහසු කැමති වචන ටිකක් හදාගන්න. මම නිදුක් වෙනවා, නිරෝගී වෙනවා, සුවපත් වෙනවා, දීර්ඝායුෂ ලබනවා. මේ මොනවා හරි හිතන්න. ඊට පස්සේ ඒක ටිකක් දිගට හිතන්න. ඔයාලට පුළුවන් අනිත් අයට සීල සත්වයෝ කියලා අනිත් හැමෝම ඒ විදිහ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. කාලයක් ගියහම අර වචන ගොඩාක් ඕනේ නැහැ. මම සුවපත් වෙනවා කියලා හිතුවත් ඇති. ඒකට මොලේ හුරු වෙලා සුවපත් වෙනවා. ඒ වචන විතරක් ඇති. අනිත් අයටත් ඒක පුළුවන්. කාලයක් ඒකත් කරන්න. ඊළඟට දැන් බුද්ධ දේශනාවේ තියෙනවා මේ අනිත්‍ය දකින්න කියලා. දැන් අපි වයසට යනවානේ. දැන් සමහර පිළිකුල් භාවනාව වඩනවානේ. වයසට ගියාම ඇස් පේන්නේ නැහැ, හැම රැලි වෙනවා, දත් හැලෙනවා, හොඳ කුඩු වෙනවා එහෙම. ඒක බුදුන් වහන්සේ ඒක දේශනා කළේ අනිත්‍ය දකින්න විතරයි. අනිත්‍ය තේරුම් ගන්න. මේ ඇඟ දැන් මෙහෙම තිබ්බට දවසක අර විදිය වෙනවා. කියන එක කිව්වේ මාන්නය අඩු කරගන්න. දැන් සමහර ලස්සන අය, ශක්තිමත් අය, ධනෙ වැඩි අය, බලය වැඩි අය, අහංකාරයි. ඔක මාන්නය කියනෝනේ. මාන්නය කියන්නේ මනිනවනේ. මම මෙහෙමයි අරය මෙහෙමයි. මම කැතයි අරය ලස්සනයි. නැත්නම් අරය ලස්සනයි මම කැතයි. නැත්නම් මම ලස්සනයි අරය කැතයි. ඔහොම මනිනවා. මට සල්ලි තියෙනවා අරයට නැහැ. එයාට තියෙනවා මට නැහැ. ඔය මානවල අපි ඉන්නවා නිතර. සමහරවිට අපි හිතනවා මම කතා කරන්නේ මාත් එක්ක කතා කළොත් විතරයි කතා කරන්නේ. එහෙම අපි හිත ඇතුලේ හදාගත්ත මාන තියෙනවා. ඊළඟට මම ශක්තිවන්තයි නිරෝගී අනිත් අය ලෙඩ කියලා ඒක ඇතුලේ අපි තෘප්තියක් විඳිනවා. එහෙම නැත්නම් මට ඉඩම් ගොඩක් තියෙනවා අනිත් අයට නැහැ. ඒ ඇතුලේ අපි
පුදුමවගෙන ඉන්නවා මාන්නයක් හදාගෙන. එහෙම නැත්නම් මට මෙච්චර සල්ලි ගොඩක් තියෙනවා. මම මෙච්චර ඉගෙනගෙන තියෙනවා. මට උපාධි තියෙනවා. මම හොඳ රැකියාවක් කරනවා. අනිත් අය මට සලකනවා. ඒ වගේම අපි මොලේ ඇතුළ විකෘති කරන් ඉන්නවා. ඒවට කියනවා මාන්න කියලා. මාන්නාධික බව නිවන වහන ධර්ම විදිහට බුදුන් වහන්සේ කියනවා. ඒතර මාන්නෙන් අයින් වෙන්න කියලා කියනවා. ඒ මාන්නෙන් අයින් වෙන්න තමයි බුදුන් වහන්සේ දේශනා කළේ අනිත්‍ය. අපි කොහොම හිටියත් දවසක ලෙඩ වෙනවා මරණයටපත් වෙනවා. ශනේයකින් මේ ශරීරය වෙනස් වෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න කිව්වේ දුක් විඳින්න නෙවෙයි. දැන් සමහරු පිළිකුල් භාවනාව වඩනවානේ මේක අනිත්‍යයි දත් හැලෙනවා මේවා වැඩන්නේ කිය එහෙම දුකේ ඉන්න නෙමෙයි පිළිකුල් භාවනාව බුදුන් වහන්සේ දේශනා කළේ. වයසට ගියහම මේ தත්ත්වයට එදාට මුණ දෙන්න. දැන් තරුණ නම් දැන් තරුණ වයසේ සතුටින් ඉන්න. දැන් තරුණ වෙලා ඉඳලා වයසට ගියහම වෙන එකක් හිත කලකිරෙන්න එපා. බුදුන් වහන්සේ දේශනා කළේ අවබෝධය. කලකිරීම නෙවෙයි. හොඳට තේරුම් ගන්න ජීවිතේ අත්හරින්න එපා කිසිම වෙලාවක. බුද්ධ දේශනාවේ කොතනකවත් නැහැ කලකිරිලා එපා වෙලා මේ අර කන්නෙත් නැහැ අඳින්නෙත් නැහැ නාන්නෙත් නැහැ එහෙම ඉන්න එකක් නෙමෙයි බුදුදහම. කිසිම දහමක් එපා වෙන්න නෙමෙයි දේශනා කළේ. මිනිස්සු බයෙන් තැතිගැන්මෙන් දුකෙන් ජීවත් වුණා. ඒ ශාස්ත්‍රවල හොයාගත්ත සතුටින් ඉන්න ක්‍රමයක්. ඇවිල්ලා දේශනා කළා. ඔයාලා බයෙන් දුකෙන් ඉන්න එපා. මෙන්න මේ මං කියන විදිහට ඉන්න. එතකොට තෘප්තියෙන් සතුටින් ඉඳලා දවසක පහසුවෙන් ඉඳලා මේකෙන් යන්න පුළුවන් කියලා. බුද්ධ දර්ශනය නැත්නම් අනිත් ආගම් කොතනකවත් කියලා නැහැ. එපා වෙලා කලකිරිලා මේවා අත්හැරලා ඔහේ ඉන්න එහෙම එකක් කිව්වේ නැහැ. බුද්ධ දේශනාවේ පැහැදිලිව කියනවා හොඳට මහන්සි වෙන්න සල්ලි හොයන්න. ඒක නිර්වුල් කරන්න. කාටවත් තමාට සහ අනිත් අයට වේදනාවක් නොවන ආදාන මාර්ගයක් හොයාගන්න. ඒක නිවැරදිව කරන්න. ඉතුරු කරගන්න. බියදම් කරන්න අවශ්‍ය දෙයක්. ලෝභ වෙන්නත් එපා. ඒනට අර පිරිමැස්මත් ජීවිතේ තියාගන්න. හොඳට ඔවා කියලා දීලා තියෙනවා බුද්ධ දර්ශනේ. ඒකට අනිත් ආගම් ශාස්ත්‍රවලුත් කියලා දුන්නා. හැම ආගමකම හොඳ දේවල් කියලා දුන්නා. පස්සේ මිනිස්සු තම තමන්ගේ අදහස් ඔය ආගම් ඇතුළට ඔබවලා මේවා පොඩි පොඩි වෙනස් වීම් කරලා තියෙනවා. ඒකයි අපි මේ පැටලිලා ඉන්නේ. දැන් සමහරු හිතනවා මේ බුද්ධ දර්ශනය තුළ ජීවත් වෙනකොට ඔහේ ඉන්න ඕනේ වැඩි කතා කරන්නේ. හොඳට අඳින්නේ කන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඔය ඉන්න ජීවිතේ තව වඩා හොඳින් ඉන්නයි බුදුන් වහන්සේ දේශනා කළේ දහම. පහසුවෙන් සතුටින් ඉන්න බුදුන් වහන්සේගේ දේශනාවේ පැහැදිලිව කියනවා මගේ දහම මගේ දර්ශනය පිළිපදින්න ගත්තොත් එවලින්දා දුක බය දැවීම් තැවීම් පිච්චීම් රත් වීම මුකුත් නැති හොඳ ජීවිතයක් හදාගන්න. ඒක සතුටින් ඉන්න හිතක් හදවතක් එක්ක. එහෙමනම් අපි මේ දැනට කරගෙන යන දහම එහෙමද කියලා ඔයාලා හොයලා බලලා එහෙම නෙවෙයි නේද ඒක හොඳට තේරුම් ගන්න ජීවිත හදාගන්න. විශාකාව මේ මගේ කරනවා බුදුන් වහන්සේ. විශාකාව හරි ලස්සනයි. හොඳට අර ලස්සනට එයාගේ මූණ ඇඟ තියන් හිටියා හොඳට ඇඳලා එක එක ආභරණ පැළඳුවා දරුවෝ ගොඩාක් හිටියා. විශාකාව යම් මාර්ගඵලයකට ලැබලා හිටියා. අගය කරනවා බුදුන් වහන්සේ විශාකාව හරි හොඳ කෙනෙක් මාර්ගඵල ලැබලා තිනවා. එයා ලස්සනට ඉන්නවා ලස්සනට අඳිනවා. දරුවෝ ගොඩාක් ඉන්නවා. ඒතර බුදුන් වහන්සේ කොයි වෙලාවකත් පරස්පර ධර්ම දේශනා කළේ නැහැ. දැන් ක්‍රිස්තියානි ආගමෙත් එහෙමයි. බලන්නකො එයාලා ලස්සනට දැන් මලගේ තියන් ලස්සනට අඳිනවා. හැමතැනම එයාලගේ හරි ලස්සනට ඇඳලා තමයි එයාලා යන්නේ. එයාලගේ ශාස්ත්‍රවරයා මුණ ගැහෙන්නේ පල්ලියට යනවා. ගිහිල්ලා හරි සතුටින් මේ දේවල් කරලා සතුටින් එනවා. අනික ගොඩක් ක්‍රිස්තියානි පවුල් බලනකො හරි මිත්‍රශීලී. ආගන්තුක සත්කාරය වැඩි ආදරණීය ගතියක් තියන අය ඉන්නවා. අඩු වැඩි විදියට ඇති. එතකොට එහෙම ඒවා තියෙනවා. දැන් මුස්ලිම් අය ගන්නකො මුස්ලිම් අය දැන හෝ නොදැන උදේ පාන්දර නැගිටලා පිරිසිදු වෙලා පල්ලි ගිහිල්ලා එයාලා ප්‍රාර්ථනා කරනවා මගේ අද දවස සාර්ථක වෙන්න. එයාලා දෙවි කෙනෙක් හිතාගෙන අපි එයාලා විශ්වාස කරන දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියන්ගෙන් ඉන්නවා. මට අද හොඳට මගේ ආදායම සරු වෙන්න, මගේ බිස්නස් ආදායම මාර්ගය සාර්ථක වෙන්න, මට සියල්ල ලැබේවා කියලා එයාලා ප්‍රාර්ථනා කරන දවස පටන් ගන්න. ඒ කියන්නේ යටිහිත උදේ පාන්දර එයාලා ශක්තිමත් කරගන්නවා. එතකොට හොඳ පණිවිඩයක්. එයාලා දැඩි විශ්වාසකෙක් ගිහිල්ලා විශ්වාසය ප්‍රධානයි ජීවිතේට. එතකොට අපි ගොඩක් වෙලක දවස පටන් ගන්නේ අතීත මතක එක්ක ජීවිතේට දොස් කිය තමන්වත් එපා වෙලා තියෙන වැඩවලටත් බැන ඒ ස්වභාවය එහෙම තියනා ඉන්නවනම් අපි ඒක හදාගමු. සමහර වෙලාවට අපි වැඩි විදිහට අපිට එහෙම ඒවා දැනෙනවා. ඒ හින්දා පුළුවන් තරම් තමන්ගේ ජීවිතේ මාවත හදාගන්න සතුටින් ජීවත් වෙන්න. සතුටින් ප්‍රසන්නව ඉන්න හදාගන්න. ඒක බැරි නෑ. අපි හැමෝටම පුළුවන්. ඒක තමයි මේ දර්ශන ඉගෙන ගන්න එකේ වැදගත්කම.
නැත්තම් මටත් තිබ්බා ඇවිල්ලා අභ්‍යාසය කළා ගෙදර ගියා මම මේ හැමදේම කියන්නේ අපි වෙනස් වෙන්නේ පරිවර්තනය වෙන්නේ. එක යෝගීවරයෙක් ගාවට ඇවිල්ලා ශිෂ්‍යයෙක් අහනවා ඒ ශිෂ්‍යයාට අල්ලේ තියෙනවා වතුර බින්දුවක්. ගුරුතුමාගෙන් අහනවා මේ වතුර බින්දුව පෙන්නලා ගුරුතුමනි මේ වතුර බින්දුව සුරක්ෂිත කරගන්න තියෙන ක්‍රමය මොකක්ද කියලා. ගුරුතුමා කියනවා වහාම ජලාශයකට මුදා හරින්න. ඒ ඇයි කියලා අහනවා. එයා කියනවා අතේ තිබ්බොත් හැලෙන්න පුළුවන්, වාෂ්ප වෙන්නත් පුළුවන්. විනාශ වෙනවා වතුර බින්දුව. ජලයට මුදා හැරියොත්. ජල ප්‍රවාහයකට, ජලාශයකට ඒ වතුර බින්දුව ඒක ඇතුලේ සුරක්ෂිතයි. ඒකෙන් කියනවා අපි දන්න දේ කියලා දෙන්නම්. ඔයාලත් එහෙමයි. ඔයාලා මොනවා හරි දෙයක් දැනගත්තොත් කාට හරි අහන්න සුදුසුයි කියලා හිතෙන කෙනෙක්ට කියලා දෙන්න. එතකොට මේක ඉදිරියට අපේ දැනුම යනවා. එතකොට සමහරට මං ඉගෙන ගත්ත හොඳ දේ ඔයාලා පිළිපදින, ඔයාලා කරගෙන යනවා. ඔයා තව කාට හරි කියනවා. තව ජීවිතයක් සංවර්ධනය වෙනවා. සමහර විට කඩා වැටෙන්න ගිය ජීවිතයක් සමහර අයගේ වචනකින් ඉස්සිලා යනවා උඩට. එයා එතන ඉඳන් ආයෙ පටන් ගන්නවා ජීවිතයකට ජීවත් වෙන්න ඕනම කියලා. ඒ හින්දා අනිවාර්යෙන් තමන් දන්න දේ බෙදලා දෙන්න. ඒක තමන් ළඟ තියාගන්න එපා. ඒකට සුරක්ෂිතයි ඒක. නැත්තම් විනාශ වෙලා යනවා. දැනුම වුණත් ගොඩාක් ඔය අපේ සම්ප්‍රදායික දැනුම පරණයි දුන්නේ නැහැ සමහර ඒවා. ඒවත් ඒ පරම්පරාව එක්කම විනාශ වෙලා ගියා. ගොඩාක් ඔය හෙළ වෙදකම අංගම් ඒ හැමදේම පරණ ඒවා තිබ්බා හරියට. අපි ඊළඟට යෝගවල තියෙනනේ ඕම්කාරය. ඕම්කාරය හැදිලා තියෙන්නේ අපි කියද්දි කියනවා ඕ කියලා දිගට ශබ්ද කරලා අල්ම යන්නේ නවත්තනවා. ඕක හොඳ භාවනාවක්. ඕක හැදිලා තියෙනවා යෝගවල අකුරු තුනක එකතුවක් ශබ්ද තුනක. ආ කියන ශබ්දයයි ඌ කියන ශබ්දයයි අල්ම යනම් කියන හඬයි. ඔය හඬ තුන ප්‍රැක්ටිස් කරන්න පුරුදු පුහුණු වෙන්න කියනවා. ඕවෙන් අපේ මොලේ සමහර තැන් උත්තේජනය වෙනවා ශරීරයටත් හොඳයි. අපි මේ හඬ තුන අද 3 වතාව ගානේ පුරුදු වෙමු. ගෙදරදිත් ඔයාලා කරන්න. ඔයාලගේ අත් දෙකම ගන්න අපහු මේ විදියට අරගෙන චින් මුද්‍රාවේ තියාගන්න. උරහිස් සැහැල්ලු කරන්න. ඇස් දෙක පියව ගත්තත් කමක් නැහැ. වඩා හොඳයි. පෙනහැල්ල පිරෙන්න හුස්මක් අරගෙන ආ කියන ශබ්දය හුස්ම ඉවර වෙනකන් අපි පිට කරමු. ඔය වෙලාවට ඔයාලා හිතන්න ඔයාලගේ හිතේ තියෙන ආතති ගැටලු ඒවත් මේ හඬත් එක්ක ඉවත් වෙනවා, මනස සංසුන් වෙනවා, පැහැදිලි වෙනවා, නිරවුල් වෙනවා කියලා හිතන්න. ගන්න හොඳ හුස්මක්. ඊළඟට අපි ඌ කියන ශබ්දය ඒක 3 වතාවක් කියමු. ගන්න හොඳ හුස්මක්. කියන ශබ්දය ඒක 3 වතාවක් කරමු. ගන්න හොඳ හුස්මක්.
ශබ්ද තුන ගැන තව විග්‍රහයක් කරනවා. අපි මුලින්ම කරපු ආ කියන හඬ මේ උදරය ආශ්‍රිතව තියෙන හඬක් විදිහටයි යෝගවල කියන්නේ. උදරය ඇසුරු කරගෙන තමයි ආ කියන ශබ්දය පිට වෙන්නේ කියලා යෝගීවරු කියනවා. ඌ කියන හඬ ඌ කියලා අපි කිව්වේ. ඒක මේ හදවත ඇසුරු කරගෙන තියෙන හඬක් විදිහට කියනවා. ඊළඟට අල්මයනම් කියන ශබ්දය අපිට දැනෙන්නේ මේ හිස දිහා. උරහිස්සෙන් ඉහළ ටිකට. එතකොට ওই විදිහට ওই ශබ්ද තුන ওই තැන් තුනට තමයි යෝගවල බෙදන්නේ. ওই තැන් තුන ඇසුරු කරගෙනයි ඔය හඬ පිට වෙන්නේ කියලා කියනවා. එතකොට එතන මණිපූර චක්‍රය තියෙනවා අපේ නාභියත් එක්ක උදරේ මේ අනාහත චක්‍රය. මෙතනින් එහාට තියෙනවා මේ චක්‍ර දෙක සහස්‍ර චක්‍රය සහ විසුද්ධි චක්‍රය. එතකොට ওই චක්‍රත් එක්ක තමයි සම්බන්ධ මේ හඬවත්. ඔය හඬ තුන ඊළඟට පුරුදු වෙන්න කියනවා ගැඹුරු හුස්මක් අරගෙන ඒ විදිහට කඩන්න නැතුව කියලා ඇත්තා ඊළඟට අල්මයන්. එතකොට ගන්න හුස්ම කොටස් තුනකට හිතෙන් බෙදලා තුනෙන් එකකදී ආ ශබ්දය, ඉතුරු තුනෙන් එකේදී ඌ ශබ්දය, ඊළඟ තුනෙන් එකේදී අල්මයන්. ඒ විදිහට පුරුදු වෙන්න කියනවා. අපි තුන් වතාවක් කරමු. ආයෙ අද්දක ගන්න මෙතෙන්. උරහිස් සැහැල්ලු කරන්න, චින් මුද්‍රාවට ඇඟිලි ගන්න. ගන්න හොඳ හුස්මක්. එකතුවක් තමයි ඕංකාරය. එතකොට අපි ඕංකාරය භාවනාවක් විදිහට කරනකොට Tamanට විතරක් ඇහෙන්න දැනෙන්න හෙමින් ආ කියන ශබ්දය මුමුණල තමයි ඕ කියලා දිගට අදින්නේ. ඌ නෙමෙයි ඕ ශබ්දය. ඕ කියලා අන්තිම තප්පර පහ විතර අල්මයන්ෙන් නතර කරනවා. අපි තුන් වතාවක් කරමු බලන්න ඕංකාරය. ගන්න හොඳ හුස්මක්. කියන්නේ භාවනාවක්. ඕකත් පුළුවන් නම් ගෙදරදී කරන්න. ඕම්කාරය හොඳ භාවනාවක්. ඔයාලගේ මනස සංසුන් වෙනවා, ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඕකේ කම්පන නිකුත් වෙනවා. ඔය කම්පන හොඳට දැනෙනවා. මේ විදිහ කරලා බලමු අපි තුන් වතාවක්. වම් අත ආයෙ ගන්න මේ විදිහට චින් මුද්‍රාවට. අලගේ දකුණු අතේ අල සැහැල්ලුවෙන් තියාගන්න හිස් මුදුනේ. උරහිස් සැහැල්ලු කරන්න එගම. දැන් ආයෙ අපි ඕම්කාරය තුන් වතාවක් කියමු. ගන්න හොඳ හුස්මක්. ඔයාලගේ අල්ලට දැනෙන්නේ නැති පොඩි කම්පන ප්‍රමාණයක් ඔය හඬත් එක්ක. ඔන්න ඔය අත තියාගෙන පුරුදු වෙන්න කියනවා වැඩියෙන්ම අල්ලට කම්පන දැනෙන විදියට ඔයාලගේ උගුර ටියුන් කරගන්න නැත්නම් සුසර කරගන්න කියනවා. මෙතනින්නේ අපි ඕ ශබ්ද පිට කරන්නේ.
ඒකට ඔයාලා ටික කාලයක් සතියක් විතර මේ විදිහට අත තියන් කරලා පුරු වෙන්න. ඒකට වැඩියෙන්ම අල්ලට කම්පින දැන්න තැන ඔයාලා හිතලා හදා ගන්න ඕනේ කරලා පුරුදු වෙන්න. ඊට පස්සේ අත් දෙක මෙතෙන්ට අරන් කළා. ඕම්කාරය හොඳ අභ්‍යාසයක්. සෛල මොලේ තියෙන සෛල උත්තේජනය තරලෙකුත් තියෙනවා. බොහොම හොඳ අභ්‍යාසයක් කරලා බලන්න කාලයක් කරද්දී මනසේ සමහර ගැටලුත් හරියනවා. ඒතර ඕක ස්වාදිෂ්ඨාන කියන භාවනාවකට සම්බන්ධයි. ස්ව අදිෂ්ඨාන. ඔයාම අදිෂ්ඨාන කරනවා ඔයාගේ අවශ්‍යතාවය. නිදුක් නිරෝගී භාවය, රැකියාවේ උසස් වීම, මුදල් අවශ්‍යතාවය, නැත්නම් වෙන කෙනෙක් වෙනුවෙන් මොනවා හරි ප්‍රාර්ථනයක් ඒක හිතලා ඔයා හිතන්න මේ ඕම්කාරයේ ශක්තියෙන් මේ කාර්යය ඉටු වේවා කියලා හිතලා ඕම්කාරය කරන්න යම් වාර ගන්න. ඊට පස්සේ ඕම්කාරය කරලා හිතන්න මේ ඕම්කාරයේ ශක්තියෙන් මගේ ප්‍රාර්ථනය බලාපොරොත්තු ඉටු වේවා කියලා. අපේ මොළයට හොඳ පණිවිඩයක් දෙන්න තියෙන අර කම්පනත් එක්ක හොඳ ක්‍රමවේදයක් විදිහට කියනවා. ඒකට ඕක ප්‍රැක්ටිස් කරගන්න ගෙදර. ඊළඟට සංගීතෙදිත් ඕක යොදා ගන්නවා. ඔයාලට නිකන් මතක් කරගන්න ජෝතිපාලෙම සින්දු කියන්නේ මේ උදරය හරියෙන්නේ. ජෝතිපාලගේ හඬ එන්නේ මතක් කරනකො ඒකට එයාලා ප්‍රැක්ටිස් කරනවා මේ වාගේ හඬ. මර්වින් සිල්වා නෙමෙයි මර්වින් පෙරේරාගේ. මර්වින් පෙරේරා හඬ එන්නේ පපුවදී. මේ හරියේ. ඒකට ඒ වාගේ හඬක් එනවා දිවුල්ගනේගේ හඬක් එනවා. එතකොට හරොල්ලන්ටගෙන් ඉහළ මේ හිස ඇසුරු කරගෙන හඬ නිකුත් වෙනවා. දැන් ඔය ජෝතිපාලගේ නිකාර මතක් කර හඬන්නේ සුදු මණිකේ ඒ හඬ මේ හරියේ. මර්වින් පෙරේරා කියන්නේ විල්දේ තියරල පෙර සේම බිඳේනවා මේ හදවත ඇසුරු කරලා එන හඬ ඒවා. ඒතර හරුල්ලන්ට කියන්නේ මගේ නාමලි බැඳි ආදරේ ඒවා ඉතින් මේ හරියන්නේ. ඒතර හඬ යොදා ගන්න ওই විදිහට ප්‍රැක්ටිස් කරගත්තාම ඔයාලටත් ඒවැ උත්තේජනයක් වෙනවා ඒ තැන්වල. ඒ කියන්නේ හඬ හරි වැදගත් අපිට. දැන් චූටි දරුවෙක්ට හුරුම හඬ තමයි අම්මගේ පපුව ගැහෙන ශබ්දය. කුසේ ඉන්නකොට අම්මගේ පපුවේ හඬ තමයි දරුවට ඉස්සෙල්ලාම ඇහුණු රිද්මය. ඒකයි අම්මෙක් ළමයා අඬනකොට කවුරු ගත්තත් හරියන්නේ අම්මා පපුවේ වම් පැත්තට දරුවයා පපුවේ ඉන්න තියාගත්ත නම ඇඬින්න නැසෙ. ඒකට එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ මහා පුදුම බැඳීමක් තියෙනවා. ඒකට ඒ රිද්මයට ජීවිත හුරු වෙලා. මේ හදවතේ රිද්මයට තමයි නැලවිලි ගී හදලා තියෙන්නේ. දැන් අර දොයි 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 පුතා ඔය වාගේ හදලා තින්නේ නාදයේ රිද්මය අර හදවතේ හඬට ගැලපෙන්නේ. ඉතින් දරුවා දන්නේම නැතුව නින්දයක්. ඒකයි පරණ අය ඔවා පාවිච්චි කරන්නේ. ඒ හඬේ තියෙන්නෙම අර රිද්මය. ඊළඟට චූටියා නිදිනකොට ආගාල සද්දයක් කර නිදිනව නේද? ඔය ඕම්කාරය අපි කිව්වා ආ ශබ්දයට උරු සද්දයක්. ඔය වාගේ හඬක් කිය නින්ද යන්නේ පොඩි අය. නිකන් කටින් ඒ සද්ද එනවා චූටියා නිදියදී ආගාල. ඒ හඬ කියන එක මේ විශ්වයේ හරි පුදුම දෙයක්. ඒකට මේ හඬ කියන එක පුරුදු කරගන්න. ඕම්කාරය ඔයාලා ගෙදරදී කරන්නේ. ඒක හරි වටිනාකම් තියෙනවා. ඔයාලා ගොඩාක් ඇඟේ ගැටලු. හිතේ ප්‍රශ්න අනිවාර්යෙන් අඩු වෙනවා. ඔයා නිතර කරනවා. ඒකයි ඔයාලා අදහන ආගම. දන්න විදියට ගාථා ටිකක් කියලා වන්දනාමාන කරන්න. ඒක තියෙනවා වටිනාකම. ඒක තෙරපි එකක්. ඔයාලා මල් පූජා කරන්න කලින් ඇඟ හොදලා නාලා පිරිසිදු වෙනවනේ. ඊට පස්සේ හොඳට පිරිසිදු ඇඳුමක් ඇඳලා මල් කඩන්න යන මොහොතේ ඉඳලා පීරිසිය සුද්ධ කරගෙන නැත්නම් වට්ටිය හොදලා මල් කඩනකොටත් මේ මල් වල පාට පේනවා. ඒකේ ස්පර්ශය දැනෙනවා, සුවඳ දැනෙනවා. ඒවෙන් ඔයාලා මොළේ උත්තේජනය. හරි භක්තියෙන් ওই වැඩේ කරන්නේ. ඒතර ඔයාලා හිස ඇතුලේ හදවතේ තියෙනවා මේ මගේ ශාස්ත්‍රවරයාට කරන උපහාරයක් විදියට. ඊට පස්සේ මල් ටික කඩලා ඔකට පැන් ටිකක් ඉහිද්දි අතේ වතුර ගෑවෙනවා. ඒ කියන්නේ සබාධන හොඳ ශක්තියක්. ඊට පස්සේ ඔයාලා පැන් ටිකක් තියෙනවා. ඊළඟට සමහර වෙලාවට හඳුන් කූරක් පත්තු කරනවා. පොල් තෙල් පහනක් පත්තු කරනවා. සමහර ටීටි පහනක් පත්තු කරනවා. එතකොට පොල් තෙල් පහනේ සුවඳ දැල්ල ඒවත් තෙරපි. ඔයාලට පොල් තෙල් සුවඳ දැනෙනවා. පහනේ ආලෝකය පේනවා. උණුසුම දැනෙනවා. සුවඳ දුම් ඔයාලා ඒ සුවඳ දැනෙනවා. දැන් නම් තියෙන සුවඳ දුම් මෙතරම් හොඳ නැහැ. පිළිකාකාරකතිය. එතකොට ඔය හැම එකක්ම ඔයාලගේ මනස ආය අලුත් කරන ක්‍රමවේද. ඒක කළාට පස්සේ ඔයාලා දන්න විදිහට ගාථා ටිකක් කියලා ඔයාලා ප්‍රාර්ථනා කරනවා මගේ ජීවිතේ සාර්ථක වෙන්න. ඇත්තටම මේකෙන් ඔයාලට යහපතක් වෙනවා. ඔයාලට දැනෙනවා අද දවස මට අනිවාර්යෙන් හරියනවා. බුදුන් වහන්සේ නැත්නම් මගේ
ශාස්ත්‍රෝදයා දේශතුමා කවුරු හරි ඉන්න නැත්නම් ශිව දෙවියෝ කවුරු හරි ආගමේ විදිහට යාලා ප්‍රාර්ථනා කරනවානේ. අපි දෙවියෝ කවුරු වුණා විශ්වාසයක් ගොඩනගෙනවා මනසේ යටිහිතේ. යටිහිත ශක්තිමත් වෙන තරමට ඔයාලගේ ජීවිත සාර්ථකයි. අද ඉන්න ඔයාගේ මගේ මේ ඉන්න තත්ත්වයට හේතුව මගේ මොළේම තමයි. ඔයා මමම කරපු ප්‍රාර්ථනා කරපු හිතුව ඒවැ ප්‍රතිඵලයක් අද මේ අපි ඉන්න අපි. කාටවත් ඒකට දොස් කියලා වැඩක් මමම හිතපුවා කාලෙක ඉඳන්. ඒකට අනුරූපව තමයි මේ අද ඉන්න තත්ත්වය හැදිලා තියෙන්නේ. දැන් අද ඉඳන් මොලේ අපි අලුත් කතාවකට හොඳ පැත්තටම හැදුවොත් තව අවුරුද්දකින් අපි වෙනස් වෙනවා මීට වඩා. අර කතාවක් තියෙන්නේ දුප්පතෙක් විදියට, දුර්වලෙක් විදියට ඉපදෙන එක කරන්න දෙයක් නැහැ. හැබැයි දුප්පතෙක් දුර්වලෙක් විදියට මැරෙනවා නම් ඒක අපේ වරදක්. එතකොට ඒක අපි හැමෝටම දීලා තියෙනවා අත් දෙකක් කකුල් දෙකක් මොළයක් හැමෝටම සමාන ශක්තියක් දීලා තියෙනවා. අපි ඒක හරියට යොදාගත්තොත් අපේ ජීවිත සාර්ථක වෙනවා. මේකෙන් තනිකර මේ නෞකාවේ නාවිකයා ඔයාමයි මමයි. මේක පදවන්නේ අපිමයි. වද්ද ගන්න නැතුව කුණාටු වලින් බේරගෙන මේක හොඳ තැනකට අරන් යන ශක්තිය අපි ළඟ තියෙනවා. කාටවත් බැනලා වැඩක් නැහැ. අම්මා තාත්තට සංසාරෙට රජයට කාටවත් දොස් කියන වැඩක් නැහැ. අපි ළඟමයි තියෙන්නේ. ඇත්තටම අපි අපේ කාලේ ගොඩාක් අපතේ දානවා සමහර වෙලාවට. අන්නේ අපතේ දාන කාලේ යොදා ගන්න මේ අභ්‍යාස ටිකක් කරන්න භාවනාවකට පොතක් කියවන්න, එළවලු කැලයක් හරි හිටවන්න, මිදුල චුට්ටක් සුද්ධ කරන්න, ගේ අතු ගන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න, මොනවා හරි මහන්න, මොනවා හරි. සමහර වෙලට පැය ගණන් අපි අපතේ දානවා. කායික හරිය ටිකක් කතා සමහර අතු ගන්න ගිහින් ඉඳලා අල්ලගෙනත් කතා කරලා නේද පොඩ්ඩක් ළඟ එක්කෙනෙක් ඒවත් තියෙන්න ඕනේ. ඔය ළඟ අහලපහලා එක කතා බහ කරන එකත් හොඳයි. ඒකත් මනස නිරවුල් වෙනවා. හොඳ දේවල් නේ. කියලා නෙවෙයි. දැන් අපි ඉස්සරවක තිබුණා ළඟ ගෙදරකට චුට්ටක් ගිහින් ඉඳලා එන එකක් තේ එකක් දීලා බුලත් පිටක් කාලා පිරිමිය යනවා එහෙම. එතකොට ආදිය තොරතුරු කතා කරනවා. ප්‍රශ්න වලට විසඳුම් දෙනවා ඉබේ. ඒක මේ හරියට දැන් තියෙන කවුන්සලින් වගේ. ඒ අනිත් කෙනා කියනවා ආවකට මෙහෙම කරලා බලන්න. මම ඒකට උදව් කරන්නම් දන්න කෙනෙක් මොනවා හරි එහෙම නැති දෙයක් දෙනවා හුමාරු කරගන්නවා. එහෙම එකක් තිබ්බා ඉස්සර ගම්වල. දැන් පොඩ්ඩක් පිටස්තර වෙලා අපි ගෙදරින් එළියට යන්න නැති එකක් තියෙනවා. කොහොම හරි කමන්නේ ඉන්න තැන ඉඳන් තමන්ගේ ජීවිතේ ඉන්නවට වැඩිය සාර්ථක කරගන්න අඩියක් හරි. පාලයක් කරලා බලන්න. ඔයාටම දැනේ ඔයා වෙනස් හිතන විදිය ක්‍රියා කලාපේ අනිත් අයත් ඊට පස්සේ වෙනස් වෙනවා. ඔයා හොඳ වෙලා වෙනස් වෙද්දී අනිත් අයත් ඒ වාගේම වෙනස් වෙනවා. දැන් කුණු දාන වාදනයකට අපි කුණුනේ දාන්නේ. අපි මොනවා හරි කැබිනට් එකක් ඇතුළට කුණු ගෙනින් දාන්නේ නැහැ. සේප්පුවක් ඇතුළට දාන්නේ රත්තරන් බඩු සල්ලිනේ ඒ වගේ මගේ මොලේ කුණු දාන වාදනයක් වුණොත් කුණුමයි පිරෙන්නේ. මං හොඳ දේවල් නම් හිතන්නේ කියන්නේ කරන්නේ මට අර නරක ටික ඈත් වෙනවා. එහෙම එකක් මේ ලෝකේ තියෙනවා. එහෙම ශක්තියක් සබාධාමේ තියෙනවා. නිතරම බලන්න ප්‍රබෝධයෙන් මේක හොඳින් තියාගන්න, සුදු හිතක් තියාගන්න, අඳුරු ජීවිත ඇතුලේ ඉන්න එපා. මිත්‍යා සංකල්ප තුල ඉන්නත් එපා. ගොඩාක් ඒවා මිනිස්සු පස්සේ හදපු මවපු ඒවා මේ ලෝකේ තියෙන්නේ. මුලින්ම මිනිස්සු ඉපදුනේ ඊට පස්සේ තමයි සංකල්ප මතුනේ හැමදේම. ඒවට 100% ජීවිතේ හිර කරගන්න එපා. උහුම සහැල්ලු නිදහස් ජීවිතයක් ගත කරන්න. ඒක ඇතුලේ සතුට